ආයිබෝවන් කියලා අදත් සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. අද කතා කරන්න යන්නේ pregnant වෙන්න බලාපොරොත්තු වෙන අම්මලාට වැදගත් වෙන කාරණාවක් ගැන. මුලින්ම මම කියන්න කැමතියි ඔයගොල්ලෝ තවම channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. එතකොට ඔයගොල්ලන්ට ඉක්මනට මේ වගේ වැදගත් තොරතුරු දැනගන්න පුළුවන්. ඒ වගේම තවත් මේ තොරතුරු දැනගන්න අවශ්‍ය කරන අයට ඉක්මනින්ම බලා ගන්න පුළුවන් වෙනවා මේ channel එක grow වුණාම. එහෙනම් අපි පළවෙනි කාරණාවට යමු. මම අද කතා කරන්න හැදුවේ ගර්භණී බව අපේක්ෂා කරන අම්මලාටනේ. ඒ කියන්නේ try කරනවා තාම pregnant නැති අම්මලා ගැන තමයි වැදගත් කරුණු ටිකක් තමයි මම කතා කරන්න යන්නේ. ඔයාලට තියෙන ප්‍රශ්නයක් හිතන්න පුළුවන් මම comments වලත් දැක්කා කොහොමද ඉක්මනට සමහර අය pregnant වෙන්නේ සමහර අය අවුරුද්දක් දෙකක් තුනක් හතරක් විතර ගත වෙන්නේ ඇයි මේ ගර්භණී වීම සඳහා කියලා. ගර්භණී වෙන්න ප්‍රධානම සාධකයක් තමයි regular period එකක් ඕනේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ඔසප් වීම නිසියාකාරව සිදු වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් කාන්තාවකගේ ඔසප් වීම දින 28ක් 32ක් අතර කාලය ඇතුළත සිද්ධ වෙනවා. ඒක කෙනාගෙන් කෙනාට වෙනස්. එහෙම වෙන්නේ නැත්නම් අන්න ඒක warning ලක්ෂණයක්. ඒක ඒ වෙලාවේදී ඔබ වෛද්‍යවරයෙක් හමු වෙන්න ඕනේ මේ period irregular නම්. period සාමාන්‍ය තත්ත්වයටපත් වුනහම ඔයගලන්ට නැවත pregnant වීමට උත්සාහ කරන්න පුළුවන්. තව සාමාන්‍ය පොදු කාරණා කිහිපයක් තියෙනවා මේ period irregular වෙන්න. stress වෙන්න පුළුවන්. පෝෂදායී ආහාරම අධිකම අධික ව්‍යායාම PCOS thyroid ප්‍රශ්න වගේ හෝමෝන ප්‍රශ්නත් බලපාන්න පුළුවන්. එහෙම නැත්නම් පුරුෂයාගේ කරුණු බලපාන්නත් පුළුවන්. ඉතින් මේ ගැන හරියටම දැනගන්න වෛද්‍ය පරීක්ෂණයක් සිදු කරන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි birth control ගන්න කෙනෙක් නම් ඔයගොල්ලෝ දන්නවනේ birth control එක ගන්නේ තමන්ගේ pregnant වීම පාලනය කරන්න එහෙමනම් උපත් පාලනය කරන්න. ඉතින් මේ birth control ඔයගොල්ලෝ ඖෂධීය වශයෙන් ගන්නවා නම් ගිලින පෙති ඉන්ජෙක්ෂන් එක එහෙම නැත්නම් අතට දාන කරල වගේ දේවල් ගන්නවා නම් සමහරුන්ට මේක නැවැත්තුව ගමන් මේ ඔසප් වීම හරියාකාරව සිද්ධ වෙනවා. සමහරුන්ට මේක නැවැත්තුවට මාස 2-3ක් ගත වෙනවා මේ ඔසප් වීම නිසියාකාරව සිද්ධ වෙන්නේ. මොකද ඒ හෝමෝන ඉම්බැලන්ස් වෙලා තියෙන හෝමෝන බැලන්ස් වෙන්න කාලයක් ගත වෙනවා සමහර ශරීරවලට. මේ birth control අරගෙන ඔයගොල්ලෝ නවත්තලා මාස 2-3ක් යනකොට ඒත් irregular නම් අන්න ඒ අවස්ථාවෙත් වෛද්‍යවරයෙක් හම්බ වෙන්න යන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි ඕගොල්ලෝ ගර්භණී වෙන්න උත්සාහ කරනවා නම් ඕගොල්ලන්ගේ ovulation period එක. එහෙම නැත්නම් ඩිම්බ මෝරණ කාලය හරියටම දැනගන්න ඕනේ. මොකද ඒ කාලය තුලනේ ඕගොල්ලන්ගේ ගර්භාෂය තුලින් ඩිම්බයක් පිට වෙන්නේ. ඒ වෙලාවට තමයි ශුක්‍රාණුවත් එක්ක සම්බන්ධ වෙලා ජීවියක් බිහි වෙන්නේ. මම ගොඩක් මේ ovulation එක ගැන කොහොමද හොයන්නේ කියලා දීලා තියෙනවා කලින් වීඩියෝ වල. මම සරලව ඉක්මනට ඔයගොල්ලන්ට හදාගන්න පුළුවන් ලේසි ක්‍රමයක් කියන්නම්. මුලින්ම ගන්න ඔයගොල්ලන්ගේ ඔසප් වීම සිදුවන දින පරාසය. ඒ කියන්නේ දින 28න් 28ටද 30න් 30ටද 32න් 32ටද කියලා ලියා ගන්න. අපි හිතමුකෝ කෙනෙක්ට ඔසප් වෙන්නේ දින 28න් 28ට කියලා. එහෙනම් ඒකෙන් අඩු කරන්න දින 14ක්. එතකොට එනවා මේ ovulation date එක. එහෙම නැත්නම් ඩිම්බ මෝචන දවස. එතකොට ඔයගලන් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් හරියට ඒ දවසටමද උත්සාහ කරන්න ඕනි ගර්භණී වෙන්න කියලා. ඒ කාලේ පරාසය තුල ඒ දින 14 අඩු කරාම එන කාලය තියෙනවා දවස තියෙනවානේ. ඒ දවසට කලින් දින 5කට කලින් ඉඳන් උත්සාහ කරනවා නම් ගොඩක් සාර්ථක වෙන අවස්ථා තියෙනවා. මොකද සාමාන්‍ය ශුක්‍රාණුවක් ගර්භාෂය තුල පැය 72කට වැඩි කාලයක් ජීවත් වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ovulation date එකට කලින් ඉඳන් ඕගොල්ලෝ එකතු වෙනවා නම් සාර්ථක වීමේ හැකියාවක් තියෙනවා. මේ ඔක්කොම හරි නම් ඔයගොල්ලෝ ovulation date එක ගැන දන්නවා නම් ඔයගොල්ලන්ට period regularly සිද්ධ වෙනවා නම් ඊළඟට තියෙන කාරණාව තමයි පෝෂදායී ආහාර වේලක් ගන්න ගමන් folic acid ගන්න ඕනේ. folic acid සාමාන්‍යයෙන් මයික්‍රෝග්‍රෑම් 400ක් දවසට තියෙනවා නම් ඇති. ඉතින් ඔයගොල්ලන්ට ඒක ෆාමසියෙන් ලබා ගන්න පුළුවන් මේ පෙත්ත. ඒ වගේම මතක තියාගන්න මේ කාලය අතරතුර clean පෝෂදායී ආහාර වේලක් ගන්න.
හොඳින් ජලය පානය කරන්න, සුළු ව්‍යායාම කරන්න. කාන්තාවක් සාමාන්‍යයෙන් අවුරුදු 35කට අඩු නම් ඒගොල්ලන්ට මේ ගර්භණී වෙන්න උත්සාහ කරන්න පුළුවන් මාස 6ක් වගේ කාලයක් 35ත් 40ත් අතර කාන්තාවක් නම් එතකොට මේ මාස 6 ඇතුළත ඔබ ගර්භණී වුණේ නැත්නම් වෛද්‍යවරයෙක් වෙත යාම අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න ඕනේ. මොකද වයස වැඩිවීමත් සමග ගර්භණී වෙන අවස්ථාව අවම වෙනවා. ඔබ 40ට වඩා වැඩි කෙනෙක් නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් පතන්න ඕනේ. එහෙම නැතුව සාමාන්‍යයෙන් අවුරුදු 25 30ත් අතර කෙනෙක් නම් 20ත් 25 30ත් අතර කෙනෙක් නම් ඔයාලට පුළුවන් අවුරුද්දක් try කරලා එහෙම නැත්නම් වෛද්‍ය උපදෙස් ගන්න. එතකොට ડોක්ටර් ඔයගලගේ සෞඛ්‍ය තත්ත්වය බලනවා මොන හරි රෝග තියෙනවද කියලා. ඒකට blood test කරයි, ඊට පස්සේ හෝමෝන level එක check කරයි. ඉතින් ගොඩක් වෛද්‍ය පහසුකම් දියුණු නිසා ඔයගලන්ට අනිවාර්යයෙන්ම ඉක්මනින්ම ගර්භණී වෙන්න පුළුවන් මේ වෛද්‍ය උපදෙස්, වෛද්‍ය ප්‍රතිකාරات එක්ක. මේ හැම දෙයක්ම තිබ්බට තව දෙයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒ දේ තමයි මේ හැම දෙයක්ම තිබ්බට තව දෙයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒ දේ තමයි ඔයගොල්ලන්ගේ හිතේ තියෙන සංසුන්කම වගේම විශ්වාසයෙන් ඉන්න ඕනේ. අනේ මේක මට හරියයිද නැද්ද කියලා අවිශ්වාසයෙන් ඉන්න එපා. නිතරම පොසිටිව් තින්කින් කියන්නේ අන්න ඒ සිතුවිල්ල මතම ඉන්න ඕනේ. මොකද මේ මනස හරියට බලපානවා ශරීරයේ සෞඛ්‍ය තත්ත්වයට වගේම ඔබේ මානසික තත්ත්වය හොඳින් පවත්වාගෙන යන්න. මෙන්න මේ කරුණු කිහිපය මතක තියාගන්න. ඔබ ගර්භණී වෙන්න උත්සාහ කරන අම්මා කෙනෙක් නම් එහෙනම් මම ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලන්ගේ ඒ සීනේ ඉක්මනින්ම ඉටු වෙන්න කියලා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් මම පුළුවන් විදිහට උදව් කරන්නම්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකන් ඔයගොල්ලන්ට සුබ දවසක්. ආයිබෝවන්.